හායි අපි දැන් ඔයාලට කියන්න යන්නේ අපේ ජැපෑන් ක්ලයන්ගේ වෙඩින් එක අපි එයත් එක්ක ඩිස්කස් කරගෙන ප්ලෑන් කරේ කොහොමද කියලා. මුලින් මෙයා වෙඩින් එක ඩිසයිඩ් විසින් වෙඩින් එක ඩේට් එක ඩිසයිඩ් කරපු ගම අපිත් එක්ක ඩිස්කස් කරා කොහොමද මේක වෙන්න ඕන කියලා. අපි වෙඩින් කාඩ් එක එයත් එක්ක ඩිස්කස් කරලා ඩිසයිඩ් කරගත්තා. ඒකට ඕනේ කලර්ස් මොනවද කියලා අපි ඩිසයිඩ් කරගත්තා. ඊට පස්සේ අපි වෙඩින් කාඩ්ස් ටික හදන්න ගත්තා. අපිම වෙඩින් කාඩ්ස් ටික හදලා ගානට ඒ ටික පැක් කරලා අපි බ්‍රයිඩ්ගෙයි ග්‍රූම්ගෙයි ගෙවල් වලට ලංකාවේ ගෙවල් ඇඩ්‍රස් වලට අපි ඒ ටික කුරිය කරා. ඉතින් එයාලගේ ඩ්‍රෙසස් ටික අපි කොහොමද ඩිස්කස් කරගෙන අපි එයාලගේ ඩ්‍රෙසස් ටික ඩිස්කස් කරගත්තා. ඉතින් ඒ විදිහටම එයාලා කියපු ගොඩාක් තැන්වලට අපි ගියා. ගිහිල්ලා ඒගොල්ලන්ට ඕනෙම කියපු ෆ්‍රොක් එක සාරි එක එයාලට ඕනම තැනින් එයාලට ඕන ඩිසයින් එකෙන් අපි ඒක අරගත්තා. ඒ වගේම බෝයිස්ලගේ අපි සිලෙක්ට් කරගත්තු තැන් කීපයකටත් ගිහිල්ලා ඒගොල්ලෝ කියපු තැන් වලටත් අපි ගිහින් ඒගොල්ලන්ගේ ග්‍රූම්ගේ සහ ඒගොල්ලන්ගේ යාළුවන්ගේ ඇඳුම් ටිකත් අපි ඩිසයිඩ් කරා. හොටෙල් එක සිලෙක්ට් කරලා ඒ හොටෙල් එකේ හෝල් එකත් සිලෙක්ට් කරලා ඉවරුණාම අපි හෝල් එකේ ඩෙකරේෂන්ස් ගැන ඩිස්කස් කරා. හෝල් එකේ ඩෙකරේෂන්ස් වෙන්න ඕනේ කොහොමද? ඒගොල්ලන්ට ඕන විදියට වගේම අලුත් අපේ අදහස් ටිකත් එකතු කරලා හෝල් එක ලස්සනට ඩෙකරේට් කරන්න තමයි අපි දිගොල්ලොන්ගේ ප්ලෑන් එක උනේ. ඉතින් ඒ සේරම ෆයිනලයිස් වුණයින් පස්සේ හොටෙල් පේමන්ට්ස් ටික කරන්න ලංකාවේ ඉන්න ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලා ඉන්වෝල්ව් වුණා. හොටෙල් පේමන්ට්ස් ටික කරන්න ටිකක් ලොකු ගාණක් හින්දා අපි ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලට එන්න කිව්වා. ඉතින් ඒගොල්ලෝ හොටෙල් පේමන්ට් එක කරන්න ආපු පේරන්ට්ස්ලටත් හොටෙල් හෝල් එක අපි විසිට් එකක් දුන්නා. එයාලටත් හොඳ අවබෝධයක් දුන්නා හෝල් එකේ ඇරේන්ජ්මන්ට්ස් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඇග්‍රීමන්ට්ස් ඇන්ඩ් පේමන්ට්ස් ටික සෙටල් කරා. ඉතින් අපි ආයි බ්‍රයිඩ්ට කතා කරලා මේ ගැන ඩිස්කස් කරලා වෙඩින් එක කරන දවසට ලස්සනට වැඩේ කරන්න අපි හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලගේ ලස්සන දවසත් මේ විදියට ලස්සනට කරගන්න ඕන නම් අපිට කතා කරන්න චතු වෙඩින් ඉවෙන්ට් ප්ලෑනර්ස්.